දන්නවා රාජ්‍යලිය කියන්නේ කුරුළු ලෝකේ දක්ෂතම පක්ෂියා. රාජ්‍යලීන් කුණාටු වලින් බේරෙන්නේ නැහැ. ඔවුන් කුණාටුවට ඉහළින් පියාසර කරනවා. රාජ්‍යලියෙකුගේ ජීවිතයේ විශාලතම පරීක්ෂණය ඇතිවන්නේ වයස අවුරුදු 40 දී. ඔවුන්ගේ හොට ඕනවට වඩා වක්‍ර වෙනවා. ඔවුන්ගේ පිහාටු ඕනවට වඩා බර වෙනවා. දඩයම් කිරීමට ඔවුන්ගේ නියපොතු ඕනවට වඩා දුර්වල වෙනවා. ඉතින් රාජ්‍යලියෙක් කරන්නේ මොකද්ද? එයා උස් කන්දකට පියාසර කරනවා. තනිවම. එහෙදි ඌ Tamanගේම හොට කඩලා දාලා පැරණි පිහාටු උදුරලා නියපොතු මෝහත් කරගන්නවා. හරිම වේදනාත්මක වෙනස් වීමක්. නමුත් වේදනාව දින 40යි. එය පරිවර්තනයේ දින 40. කොතරම් දරුණු කුණාටුවකදී වුණත් රාජලීන් ඒවාට ඉහළින් පියාසර කරනවා. ඔබත් රාජලියෙකු වන්න. තනිවම තමාගේ හොඳම වර්ෂන් එක හදාගන්න. එය වේදනාත්මක වුණත් තමා වෙනුවෙන් එය සිදු කරන්න. ඔබේ ජීවිතේ ජය ගැනීමට ඔබට අවශ්‍ය නම් කුණාටු වලට බිය නොවන්න. එය භාවිතා කරන්න. ඊට ඉහළින් නැගී සිටින්න. එයට ඔබ ගොඩ නැගීමට ඉඩ දෙන්න. ශක්තිමත්ව නිර්භීතව තමාව ඉදිරියට ගෙන යන්න. ඔබට ජයෙන් ජය.